Like and subscribe. You know what time it is? This is how we do. This one's for y'all. Off time. Johnny, can you take? හෙලෝ ළමයි ඔයාලට කොහොමද? ගොඩක් දවසකින් මට ඔයාලට වීඩියෝ එකක් ගේන්න බැරි වුණා. ඒකට මුලින්ම සොරි කියන්න ඕනේ. අද ලස්සන ඉරිදා දවසක්. අපි තීරණය කළා අද චූට්ටක් ඇවිදින්න යන්න. එහෙනම් ඔයාලත් එන්න අපිත් එක්ක චූටි රවුමක් ගහන්න. ඔයාලා දන්නවද ළමයි? පරක්කු වෙලා තමයි හරි ලස්සන ආදරණීය බැඳීම් අපිට හම්බ වෙන්නේ. ඒ ආදරණීය බැඳීම් හම්බ වුණාට පස්සේ අපිට හිතෙනවා අනේ අපි කොච්චර අමාරුවෙන්ද ඉස්සර වෙලා හිටියේ කියලා නේද? එහෙම ආදරණීය සහෝදර බැඳීමක් ඊට එහා ගිය හිත මිත්‍රකමක් තමයි අපිට දැන් හම්බ වෙලා තියෙන්නේ. එකම මානසිකම මට්ටමේ ඉන්න කට්ටිය හම්බුනහම කොච්චර නිදහස්ද කියලා ඔයාලට අමුතුවෙන් කියන්න ඕනේ නැහනේ. කොහොම හරි කතාවෙන් කතාව අපි ශෂිකක්කිලා ගෙදරට ඇවිල්ලා අපි දවල්ට කන්න ඉස්සර වෙලාම මඤ්ඤොක්කත් හම්බ ගත්තා. ඒකටම හරියන්න හොඳට කොච්චි දාපු සම්බල් එකක් කොටා ගන්න අපි අමතක කළේ නම් නැහැ. එහෙම කෑම හදන අතරතුර දෝනි පැටියයි මායි එකතු වෙලා බර්ගර් හදන්න පටන් ගත්තා. චුට්ටක් ඇවිදින්න යනකොට ගෙදරින් මොනවා හරි කෑම ටිකක් හදාගෙන යන්න ඔයාලත් කැමතිද? මේ අපි වගේ එහෙම අරන් යන කෑම කොතනක හරි ඉඳගෙන රස බලනකොට එන හැඟීම ඒක කියාගන්න බැරි අමුතුම ලස්සන හැඟීමක්. ඔයාලට ඇහෙනව නේද මගේ දඟපැටියාගේ සද්දේ? අපේ ඒෂුට නම් ඉන්නවා හරි ආදරණීය අක්කා කෙනෙක්. එයා ඒෂුට කොච්චර ආදරේද කියනවා නම් අපි එයාලා ගෙදර ගියාම ඒෂුව මට අල්ලන්නවත් දෙන්නේ නම් නැහැ. පේනවනේ අපේ ඒෂුව යව හක් කරගන්න විදිය. දරුවන්ගේ ලෝකේ තවත් ලස්සන වෙන්නේ ඒ දරුවන් හිතන විදියටම අපි හිතන්න ගත්තාම. පේනවනේ මේ අයියව වට කරගෙන චූටි පැටව් දෙන්න සෙල්ලම් කරන විදිය. කොහොම හරි අපි දැන් හැම වැඩක්ම ඉවර කරගෙන ඉවරයි. එහෙනම් දැන් අපි පිටත් වෙමු දියත පාක් එකට යන්න. කොච්චර අපිට ළඟ වුණත් මම මේ ෆස්ට් ටයිම් තමා දියත පාක් එකට නම් යන්නේ. මේ දවස්වල ගොඩක් රස්න නිසා අපි තීරණය කළේ හවස් වරුව මේ ගමන යන්න. එතකොට අපේ පොඩි පැටව් දෙන්නට අමාරුවක් වෙන්නේ නැහැනේ. මේ රස්නේ පොඩි අයට ගොඩක් අමාරුයිනේ. ඔයාලත් මේ දවස්වල ටිකක් වැඩිපුර වතුර බොන්න. අවුවට එහෙම යන්න එපා. කොහොම හරි කතාවෙන් කතාව අපි දියතට ආවා. අද ඉරිදා දවසක් නිසා සෙනගනම් ගොඩාරියක් හිටියා. හැබැයි කරදරයක් වන තරමට සෙනග හිටියේ නම් නැහැ. අපිට නිදහස උපරිමයෙන්ම තිබුණාද? ඔයාලා දන්නවද? මටත් ඉන්නවා ලේ බැඳීමක්වත් නැති නෑකමක්වත් නැති වුණාට පවුලේ නෑදෑයින්ට වඩා ආදරය කරන ලිංගතු මිනිස්සු ටිකක්. ඒ තමයි මේ ඉන්නේ. මට නම් මෙතනට ආපු ගමම්ම ආස හිතුනේ මෙන්න මේ හංස බෝට්ටු පදින්න. හැබැයි අපි ආපු කට්ටියගෙන් මෙතන පදින්න ආස වුණේ 3 දෙනෙක් විතරයි. සෝරි ඒෂු පැටියත් එක්ක 4 දෙනයි. කොහොම හරි අපි මෙතන කවුන්ටර් එකෙන් ටිකට් ගත්තා. එක්කෙනෙක්ට විනාඩි 20කට රුපියල් 150යි උනේ. ඒක ඇත්තටම ඒ ගානට වටිනවා. කොහොම හරි අපේ පවුලේ බය ගුල්ලෙකුයි බය ගුල්ලියෙකුත් ඉන්නවා. ඒ දෙන්නව දාලා තමයි අපි 4 දෙනා යන්නේ. ඒෂු පැටියා නම් බයේ ඉන්නේ. මොකද එයාගේ ෆස්ට් එක්ස්පීරියන්ස් එක තමයි මේක. චූටි බබාලා එක්කන් යනවා නම් ඇත්තට ගොඩාක් පරිස්සමට එක්කන් යන්න ඕනේ. එයාලට එක විදිහකට ඉන්න අමාරුයිනේ. එයා දඟලනවා. ඒ හින්දා ගොඩාක් පරිස්සමට එක්කන් යන්න. ඇත්තටම
මේක මරු එක්ස්පීරියන්ස් එකක්. හැබැයි මේ ජැකට් එක දාගෙන යනකොට පොඩ්ඩක් අර මෙතන අමාරුයි නිකන් අර අපි නිකන් හිර වෙලා වගේ. ඒ වුණාට ඒක සේෆ්ටි එකට ගොඩක් වැදගත් නේ. Wow, ඉරේලිය. හරි ලස්සනයි යන්නේ. කො? හරි ලස්සන ගමනක් අපි එන්ජොයි කරනකොට අර ඈත ඉඳන් බලාගෙන ඉන්නේ අපේ බය ගුල්ලු දෙන්න. පව් ඉතින් විනාඩි 20ක්ම හිටගෙන අපි එනකම් ලස්සනට ඉර බැහැගෙන යනකොට අර ඈත පේන ආකාශයේ වලාකුළු අලුම අලු පාටට තියෙනකොට මේ වතුරත් එක්ක ඈත බලනකොට හරිම ලස්සනයි නේද? හරි, දැන් අපි ගොඩට ආවා. දැන් චුට්ටක් අපි ඇවිදින්න යනවා. අක්කි කිව්වා මෙතන රසම රස අච්චාරුවක් තියෙනවා. අපි යන් එතනට ඉස්සරලාම අපි ඒක කමු කියලා. දෝනිටයි ඒචුටයි මෙතනින් යාලා ආස චූටි දේවල් ගත්තා. ඊට පස්සේ අපි මෙතන අච්චාරු තියෙන තැනට ආවා. මෙතන මික්ස් කරපු හැම දෙම දාපු අච්චාරු එක රුපියල් 400යි. හැබැයි රුපියල් 400 වුණාට ඒක මාරම රසයි. ඒ ගානට වටිනවා ඒක. ඇත්තම කිව්වොත් මේ අච්චාරු එක නම් පිස්සුවක්. මට නම් මේ වීඩියෝ එක එඩිට් කරද්දි තාම කටට කෙලුණා. ඔයාලටත් එහෙමයි නේද? ඔන්න පියදා ගන්න. පේනවනේ අපි හායි හොයි ගගා කන රස්සන. ගෙදරටම වෙලා ඉඳලා නිදහසේ ඇවිදින අපේ චූටි ජීවියා. බබා එන්නලු යන්නේ. යනවද? ඒෂු අපි කට්ටිය මෙතන චුට්ටක් නතර වෙලා මාළු බැලුවා. ඊට පස්සේ දෝනි මමයි ගියා බබල් ටී එකක් හොයාගෙන. දෝනි පැටිය ආසයි කිව්ව නිසා. අපි දෙන්න ආපහු ගියේ අපේ කට්ටිය ඉන්න තැනට. එතකොට එයාලා නම් කෑම කන්න පටන් අරන් තිබ්බේ. අපි හදාගෙන ගියපු බර්ගර් ටික. ඊට පස්සේ මේ අපි හෙමින් යන්නේ චිල්ඩ්‍රන් පාක් එකට. ඔයාලටම පේනවා නේද? අපි මේ ගමන ගියත් හරි ඒෂුව මායි හස්බන්ඩ්ුයි වඩා ගන්න තියා ඇල්ලුවෙවත් නැහැ. මොකද ඒෂු අපි ගාවට එන්නේ නැහැ. එක්ක ඔයා දෝනි ගාව, නැත්තම් අක්කා ගාව, නැත්තම් අයියා ගාව. පේනවා නේද? අත අල්ලන් යන ලස්සන. ඒ චූටි හිතටත් අද ගොඩාරියක් සතුටු ඇති. ඒෂුට වගේම අද අපිටත් ගොඩාරියක් සතුටු දවසක්. ඒෂුට පණ වගේ ආදරය කරන නැන්දිකුයි මාමිකුයි අක්කෙකුයි ඉන්න එක ගැන ඒෂු දවසක ගොඩාරියක් සතුටු වෙයි. අද දවසේ හිතේ තිබ්බ ලොකු සැනසීමක්. ඊට වඩා ගිය සතුටක්. මොකක්දෝ අමුතු ලස්සන හැඟීමක්. හිත හරි ලස්සනට සතුටින් ගොඩාක් පිරීලා තිබ්බේ. ඒෂු පැටිය හම්බෙන්න ඉද්දි මං ආස වුණේ දුවෙක්ට. ඒත් මට හම්බුනේ පුතෙක්නේ. හැබැයි දැන් මං ගොඩාක් සතුටින්. මොකද මට මගේ කර උසටම ලස්සන දුවෙක් හම්බ වෙච්ච හින්දා. ඒ තමයි මගේ දෝනි පැටියා. දැන් බලන්නකෝ මේ චූටි අයගේ සෙල්ලම් ටික. දෝනි කොහෙද යන්නේ? මේකෙන්න.
අපිට අපේ ජීවිතේ සතුටු කරන්න ගොඩාක් ලොකු දේවල් ඕනේ වෙන්නේ නැහැ. පුංචිම පුංචි දෙයක් හොඳටම ඇති. ඔයා ඒ අවස්ථාව විඳින විදිහට ඔයාගේ ජීවිතයට සතුට ලැබෙයි. දැන් නම් අපේ පැටව් දෙන්නටම සෙල්ලම් කරලා හොඳටම මහන්සි පාටයි. ඒ සුට නම් දොයි මතේ වගේ. දෝනිගේ කරට හේතු වෙලා එයා ගියේ. චූටි වැස්සක් ආපු නිසා අපි එතනින් ගෙදර යන්න පිටත් වුණා. අපි ඉතින් එන ගමනොත් ඩාන්ස් කර කර තමයි ආවේ. මං ඔයාලට තව චූටි දෙයක් කියන්නද? අපේ ජීවිතේ හරි චූටි. චූටි කාලයක් තමයි අපිට මේ ජීවිතේ ජීවත් වෙන්න ලැබෙන්නේ. ඒක නිසා ජීවත් වෙන තප්පරේ උපරිමයෙන්ම සතුටු වෙන්න. hina වෙන්න ඕන තැන කෑ ගහලා hina වෙන්න. කවුරුත් ඔයාට මොනවත් කියන්නේ නැහැ. අඬන්න ඕන තැන කෑ ගහලා අඬන්න. කවුරුත් ඔයාට මොකුත් කියන එකක් නැහැ. හැබැයි ළඟින් ඉන්න අය ඔයා ගාවට එයි ඔයාව සනසවන්න. ජීවිතයට සුන්දර මතකයන් එකතු කරගන්න. මොකද දවසක අපි කාටවත්ම නොකිය මේ ලෝකෙන් යන්න වෙයි. එදාට ලස්සන මතකයක් වෙලා හැමෝගෙම ජීවිතේ ඔයා හිඳීවි. පේනවනේ අපේ ඒසුටත් යන තැන යාළුවෝ නම් අඩුවක් වෙන්නේ නැහැ. අපි ගෙදර ඇවිල්ලා රැට කන්න මෙන්න මේ කඩෙන් තමයි කෑම ගත්තේ. එහෙනම් අදට මං ගිහින් එන්නම්. thank you මගේ වීඩියෝ එක බැලුවට. like කරලා කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. එහෙනම් මං ගිහින් එන්නම්. bye bye.